ඔන්න අද මම කතා කරන්න යන්නේ ගිරිපුර ඇත්තෝ කතාමාලාවේ ඔයාලා කවුරුත් නොදන්න අඳුරු පැතිකඩක් ගැන. ඉතින් මේකත් එක්තරා විදියක ෆෑන් තියරි එකක්. ඉතින් මේ ෆෑන් තියරි එක බලන්න යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා දැන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට තාමත් like එකක් දැම්මේ නැත්නම් දැන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දැම්මොත් තමයි YouTube එකෙන් මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න recommend කරන්නේ. ඒක නිසා දැන්ම මේ වීඩියෝ එකට like එකක් දාන්න නම් අමතක කරන්න මේපා. එහෙනම් වැඩි කතා නැතුව අපි ගිහින් බලමු අපේ මේ ෆෑන් තියරිය මොකක්ද කියලා. ගිරිපුර ඇත්තෝ. ඉතින් ඔන්න ඔය නමින් තමයි අපි මේ කාටුන් එක අඳුරන්නේ. ඒත් මේකේ ඇත්ත නම වෙන්නේ ෆ්ලින්ට් ස්ටෝන් කියලා. මේක විකාශය වුණේ විදේශීය රටක 1960 වර්ෂයේ. ඒ වගේම තමයි අපට මේක එළි දැක්ුවේ සිරස TV නාලිකාවෙන්. ඉතින් මේක ලොකු පොඩි හැමෝගෙම ආසම කාටුන් වලින් උඩින්ම තියෙන කාටුන් එකක් වුණා. ඒත් ඔයාලා දන්නවද මේ කතාවේ ඔයාලා හිතුවේවත් නැති අඳුරු පැතිකඩක් තියෙයි කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ කතාවට හැදුන සුපිරිම ෆෑන් තියරි දෙකක් ගැන. ඉතින් වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් නොකර බලන්නයි කියලා ආරාධනා කරන ගමන් අපි යනවා අපේ පළවෙනි ෆෑන් තියරියට. අංක 1. ඉතින් ඔයාලා දන්න එක දෙයක් තමයි මේ ගිරිපුර ඇත්තෝ කතාව ගල්යුගේ කතාවක් කියලා. ඒත් මේ ෆෑන් තියරියේ හැටියට තියෙන්නේ මේ කතාව අනාගතයේ සිද්ධ වෙන දේවල් පාදක කරගෙන හැදුන කතාවක් කියලා. ඉතින් අනාගතයේදී එක්තරා විදියකට තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙලා සම්පූර්ණ මිනිස් ශිෂ්ටාචාරයම විනාශ වෙලා යනවා. ඉතින් මේ විනාශ වෙලා ගිහපු මිනිස් ශිෂ්ටාචාරයම ආය පාරක් ගොඩනගෙන විදිය තමයි මේ කතාවෙන් පෙන්වන්නේ. ඉතින් මේ ෆෑන් තියරිය හැදෙන්න ලොකු සැකයක් ඇති වෙලා තියෙන්නේ මේ කතාවේ තියෙන එක එක විදිය කොටස් එක්ක. ඉතින් ඔයාලත් හොඳටම බැලුවොත් තේරෙනවා ඇති මේ කතාමාලාවේ තියෙන සමහර කොටස් අපේ කාලයට ගොඩක් සමානේව කියලා. මොකද මේ කතාමාලාවේ එක කොටසකදී අපට පෙන්නනවා මෙයාලා නත්තල සමරනවා. ඉතින් ජේසුස් වහන්සේ බිහි වුණේ ගල්යුගේ කාලේ නෙමෙයිනේ. ඒත් මෙයාලා කොහොමද නත්තලක් ගැන දන්නේ? ඉතින් ඒකෙන් අපට නිගමනයකට එන්න පුළුවන් මෙයාලා ඇත්තටම ඉන්නේ අනාගතයේ කියලා. ඒ වගේම තවත් සිද්ධියක් තියෙනවා. ඔයාලට මතක ඇති මේ කතාවේ සමහර තැන්වල අපට මෙයාලා TV එක බලනව පවා පෙන්නනවා. ඉතින් ගල්යුගේ කාලේ කොහින්ද TV තියෙන්නේ? ඉතින් TV බලන්න මෙයාලට කරන්ට් එක කොහින්ද? ඉතින් ඒකෙන් අපට නිගමනයකට එන්න පුළුවන් මෙයාලා ඇත්තටම ඉන්නේ අනාගතයේ කියලා. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි අපේ මේ පළවෙනි ෆෑන් තියරිය හැදුනේ. එහෙනම් අපි බලමු මේ ගිරිපුර ඇත්තෝ කතාවෙම දෙවෙනි ෆෑන් තියරිය මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මේ කතාවේ ඉන්න මේන්ම කැරක්ටර්ස් 4 ඔරලු, ගලයා, විමලා, ඩොටි. ඉතින් මේ කතාවේ හැටියට මෙයාලා ගොඩක් ආදරෙන් සමීපව ඉතාමත් පිළිවෙලට ජීවත් වෙන පවුල් දෙකක්නේ. ඒත් ඔයාලා දන්නවද මේ පවුල් දෙක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ පවුල් දෙකක් කියලා? මේ ෆෑන් තියරියේ හැටියට මේ පවුල් දෙක එළියට හොඳ මුණක් පෙන්නන් හිටියට ඇත්තටම මේ පවුල් දෙක මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා මරණයට පත් වුණ පවුල් දෙකක් විදියට තමයි මේ ෆෑන් තියරිය හදපු අය නම් කියන්නේ. මේක හැදෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ කතාමාලාවේ එක කොටසකදී අපට බලා ගන්න පුළුවන් මේ කට්ටිය මෙන්න මේ විදියට මත්ද්‍රව්‍ය භාවිතා කරන විදිය. එන්නේ ෆෑන් තියරි ගැන නම් මට එච්චර පැහැදීමක් නෑ. මම මේ වීඩියෝ එක හදන්න කලින් මම මේ ගැන තවත් කරුණු ටිකක් හෙව්වට පස්සේ මට හම්බ වුණා මේක ඇත්තටම එක්තරා සිගරට් කම්පැනි එකකින් දාපු ඇඩ් එකක් බවත් මේ ඇඩ් එක ටික කාලයක් යද්දී මේ කාටුන් එකේ අයිතිකාරයා විසින්ම නවත්තලා දාපු බවත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අදගෙන ආපු මේ සුපිරිම ෆෑන් තියරිය ඉවර වුණේ. ඉතින් ඔයාලා යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයාලට මතකද මෙන්න මේ මර්ලින් TV සීරීස් එක? මම හිතන් ඉන්නවා මේ TV සීරීස් එකේ සීසන් 5ම ඔයාලට පෙන්නන්න. ඉතින් මර්ලින් TV සීරීස් එකත් බලන්න කැමති අය ඉන්නවා නම් දැන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් තවත් දවසක මේ වගේ ෆෑන් තියරි එකකින් හම්බ වෙමු. මේ තියන්නේ මම ගෙනාපු තවත් සුපිරිම ෆෑන් තියරිස් දෙකක්. ඉතින් ඔයාලා මේ දෙකත් තාම බලන්න නැත්නම් දැන් මගින් මේ දෙකත් බලන්න.